අයිබෝවන් කියලා පිළිගන්නවා. අදත් මගේ YouTube channel එකට ඔයාලව හැමෝම. ඉතින් ඔන්න අද මං චූටි වීඩියෝ එකක් අරන් ආවා. අද වීඩියෝ එකෙන් මං කතා කරන්නේ හැමදේම ගිනි ගණන් කාලේ මං කොහොමද වේල පිරිමහ ගන්නේ කියලා. එන්නකෝ මාත් එක්ක වීඩියෝ එකට. වියදමක් කරේ නැති වුණාට හරි ලාභෙට රසට ගුණට පෙනුමට මං දවල් කෑම වේලක් හදනවා. ඉතින් එහෙම කෑම වේලක් හදලා තේ වෙලාවට කඩෙන් දෙයක් ගෙනාවොත් ඒක හරියන්නේත් නැති නිසා ගෙදර ඉදිලා තියෙන කෙසෙල් ගෙඩි වලින් රසම රස කෙසෙල් ගෙඩි කේක් එකක් හදන ගමන් තමයි මම මේ ඉන්නේ. ඉතින් මේක සුටුස් ගාලා හදලා මං දවල්ට රසට උයනවා. එන්නකො බලන්න මම මොනවාද කෑම වේලට එකතු කරගත්තේ කියලා. ඔයාලා දන්නවනි පහුගිය දවස්වල තිබ්බ අයහපත් කාලගුණයත් එක්ක එළවලු ගිනි ගණන් ගියා. ඉතින් ගිනි ගණන් දීලා එළවලු ගේන්න සල්ලි කොහෙන්ද? ඉතින් එහෙමයි කියලා පොඩි දරුවෙක් ඉන්නකොට අපි එයාට කන්න නොදී ඉන්නත් බෑ. අනිත් එක අපේ රටේ අනාගතේ බාරගන්න ඉන්න දරුවෝ හොඳ පෝෂණයෙන් ඉන්න ඕන. ඉතින් අම්මා කෙනෙක් විදිහට මේ හැම දෙයක්ම අපි කල්පනා කරන්න ඕනි. අපේ ගෙදර ආර්ථිකය, දරුවගේ අනාගතය. ඉතින් මං චුට්ටක් කල්පනා කරලා දැන් මස් මාළු වගේ දේවල් ගේන්නත් බෑ. පහුගිය දවස්වල ලයිට් තිබුණ නැතුව මට නම් ඉතින් ෂුවර් නෑ ඔය ෆ්‍රිජ් වල තිබ්බ දේවල්. මං ඉතින් වැව් මාළු කූරියක් ගත්තා රුපියල් 350කට. ඒක රසට හොද්දක් හදන ගමන් ඒකට හොඳට ගැලපෙනවා අඹ චට්නියක්. ඒත් එක්කම රස කොළ සම්බෝලයක්. මම වෙනදා නම් ඉතින් අඟුණ කොළ තමා ගන්නෙ. මට අද ඔයාලට කියන්න ඕන වුණා මේ ඈඹරල්ලා කොළ දෙහි දාන්නෙත් නැතුව රස සම්බෝලයක් හදාගන්න පුළුවන්. ඉතින් මං කිව්වේ එළවලු ගොඩාක් ගණන් කියලා. ඉතින් ඒ හින්දා පුළුවන් විදිහට පිරිමහගෙන බලන්නකෝ බොන්චි කරල් 7-8ක් කැරට් අලේනුත් භාගයක් චූටි අල ගෙඩි දෙකක් එතකොට ගෝවා ගෙඩියනුත් කොළ 5ක් 6ක් තමයි මං ඉතින් ගලව ගත්තේ. ඔය ටික දාලා රසට පෙනුමට වෙජිටබල් චොප්සියක් හදන්න තමයි ඉතින් මං හදන්නේ. ඉතින් ඕවා ලස්සන කපන පිහියක් නම් මං ගාව නැහැ. ඒ වුණාට ඉතින් මට පුළුවන් විදිහට මං නැති දේවල් ගැන දුක් වෙන්නේ නැතුව මේ ලස්සනට කැරට් ටිකයි අල ටිකයි කපා ගත්තා බලන්නකෝ. අර කැරට් එහෙම ග්‍රේට් කරන්නේ. ඒකෙන් තමයි මං ওই විදිහට කපා ගත්තේ. ඉතින් මං කියන්න ඕනි මේ අපි චුට්ටක් හිතුවොත් එහෙම අපි හදන පොල් සම්බෝලේ හරි ලස්සන පෙනුමකට හදාගත්තොත් කන කෙනාට කණ්ඩ ඉස්සරින් ඇහැ පිනවන්න පුළුවන්නේ. ඉතින් එළවලු කන්නේ කියන චූටි දරුවොන්ට එහෙම මෙහෙම රසට කෑමක් හදලා දුන්නොත් එහෙම එයාලට හොඳ පෝෂණයක් දෙන්න අම්මා කෙනෙක් විදිහට අපිට පුළුවන් වෙනවා. ඉතින් මගෙත් ඉන්නේ පාසල් යන පොඩි දරුවෙක්නේ. මං ගොඩක්ම එයා ගැන හිතලා අපේ ආර්ථිකය ගැනත් හිතලා තමයි මේ විදිහට වේල පිරිමහ ගන්නේ. මගේ ඉතින් හැම දවසක්ම මේ විදිහට තමා. බලන්නකෝ ඉතින් අපි ගෙදරම හිටියට කෙසෙල් කොලයක බත් එකක් එහෙම කන්න තියෙනවා නම් හොඳයි නේද? මම මගේ චූටි බුෆේ එකේ අඩියට කෙසෙල් කොලයක් දාලා බත් වට්ටියේ දාලා මේ ඔහොම දැම්මා. ඉතින් ඔයාලත් හැමදාම ගෙදර මහත්තයාට දරුවොන්ට පිඟානට බත් ටිකක් බෙදලා දෙන වෙලේ සතියකට දවසක් හරි බලන්නකො මෙහෙම චූටි වෙනසක් කරලා. මට හිතෙනවා මේ මම නම් ඉතින් අපේ ගෙදර 3 දෙනානේ ඉන්නේ. මේ වගේ වැඩ හරියට කරනවා. මට හිතුණා ඔයාලටත් ඉතින් මේ අදහස දෙන්න ඕනි කියලා. බලන්න ඉතින් ඔයාලටත් මගේ චූටි කෑම වේල පිරිමැස්මෙන් හදාගත් එක ගැන මොකද හිතෙන්නේ කියලා මට කමෙන්ට් එකකුත් දාලම යන්නකෝ. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ආදරණීය ඉල්ලීමක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඒත් එක්කම ආයෙත් ළඟදි දවසක වැදගත් වීඩියෝ එකක් අරන් එනකන් අදට මං යනවා. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි ඔයාලට.